ගම් කුකුල් මස් කාලා තියෙනවද? නෑ නේ. ඒකනේ කියන්නේ. ගම් කුකුල් මස් කාලා නැද්ද? නෑ නේ. තේරෙන දේ නේ දැන් බ්ලඩ් චෙක් කරන්න එහෙම ගියාම කියනවනේ නේද? පැය 12ක් වෙනවා සමහරවිට පැය 24ක්. නිරාහාරව ඉන්න කියනවා පැය 24 නිරාහාරව හිටියොත් නම් වැඩේ කෙලවෙනවා. පැය කීයද නිරාහාරව ඉන්නේ සාමාන්‍යයෙන් 12යි. රවුලන්නේ නෑනේ නේ. රෑ 8ට කණ එක නැවැත්තුවා ආයේ මහර එන කියලා කුස්සියට යන්නේ නැතුව රෑ 8ට නැවැත්තුවා පහවදා උදේ 8ට ලී චෙක් කරා. ඒක 12යිනේ ෂේප්. මේ කොහොමද අපිටම හොඳ විදිහට තමයි හැදිලා තියෙන්නේ. ශක්තිය අයවැය මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයාද කවුද? ශක්තිය අයවැය කියන එක අපි දන්නවා. ජීවියෙක් දැන් මෙහෙම ඉන්න එකෙක් ලබා ගන්න ශක්තියෙන් තමයි ඔක්කොම කරන්න ඕනේ. ඒක කන්සියුම් කරනවා C. ඊළඟට මෙයාගේ ඇඟ ඇතුලේදී පරිවෘතියට ලක් කරනවා පරිවෘතිය M. චූ කරලා එළියට යනවා යූරින්. කක්කි දානවා feces F. ඔය මගුල් ඔක්කොම කරාට පස්සේ ඉතිරි වෙන එකක් තියෙනවා නම් තමයි ඒකෙන් මියකට වගතුවක් තියෙන්නේ. ඒ තමයි යාගේ ප්‍රොඩක්ටිවිටි එක ප්‍රොඩක්ෂන්. එතකොට ඒ කියන්නේ මෙයාගේ දේහ සංඝටක තැනීමත් ප්‍රජනනය සඳහාත් ප්‍රොඩක්ටිවිටි එක කොටස් දෙකකට වැය වෙනවා. මොනවද? වර්ධනයයි ඊළඟට ප්‍රජනනයයි. මිනිහට කියලා කරගෙන තියෙන ওই දෙක විතරයි. තේරුණාද? ඒ අරින්න කක්ක දාලායි චූ කරලා විතරයි තියෙන්නේ. හරි? ඊළඟට මේ පරිවෘතියට වැය කරලා. එතකොට මේ 100 අකුර සමාන වෙන්න ඕන ඔය අනිත් අකුර ඔක්කොටම. වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනට ගත හැකි ශක්තිය ඇස්තමේන්තු කිරීමේදී ශක්තිය අයවැය භාවිත වේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් ඔය මේව ගොඩක් මේ මිනිස්සුන්ටද මේ සත්තුන්ටද මේ ප්‍රොඩක්ෂන් ගැන කතා වෙන්නේ සත්තුන්ගේනේ. සත්ව සීන් එකක් මේ තියෙන්නේ. සත්ව සීන්. ඒ කියන්නේ දැන් ඔය කුකුල් ගොවි පොළවල් හරක් හරි ඒ වගේදී දැන් කිරි හැම දෙද්දී ගොඩක් බලනෝක. ඒ කියන්නේ දැන් ඔය මේ ඒගොල්ලෝ මෙහෙමයි මේවා මේ තේරුමක් නෑනේ අපරාධේ. මේවා මේ වැඩන්නේ. නිකන් කමන්නේ. දැන් නිකන් දැනගන්න කියන්නකො නිකන් මේ ඒකයි මේකයි අපි දන්නේ ඒවා ඔයාලට කියලා දීලා වැඩක් නෑ. හැබැයි මෙහෙමයි මගුලක් මොකටද තියෙන්නේ කියලා හිතුනොත් නිකමට තේරුම් ගන්න දැන් ඔය ගම් කුකුල් මස් කාලා තියෙනවද? නෑනේ. ඒකනේ කියන්නේ. ගම් කුකුල් මස් කාලා නැද්ද? නෑනේ. කුකුල් මස් කාලා තියෙනවද? ඔව්. ඒ ගම් කුකුල්ද දෙයි? නෑ. ඒ මොකද? ඒ බ්‍රොයිලර් කියන්නේ මේ ෆාම් වල කට්ටියනේ. හරිද? ගම් කුකුල් මස් කාලා බලන්න පුළුවන් වුණොත් දවසක කාලා බලන්න කියන එක මම ඉල්ලස් කරගන්නවා. හරි? කාලා බලන්න පුළුවන් වුණොත් ඔයාලට තේරෙයි ඒ මස් හයියයි. හරිද? කටවල් 3ක් විතර ඕන වෙනවා කන්න. දෙන්නෙක් විතර හපලා දුන්නොත් අපිට ගිලින්න පුළුවන්. නැත්තම් අමාරු වෙනවා වැඩි. ඊළඟට දැන් අර කාටිලේජ් කෑලි එහෙම අපිට දැන් සාමාන්‍ය මේ වගේ ජරබර ගාලා කෑ හැකිනේ ආතල්නේ පොඩ්ඩක් පොඩි ආතල් එකක් තියෙනවනේ. අරකෙන් මලාට බෑ. මලාට බෑ නියනක් එහෙම ඕන වෙනවා. හරි? ඒවා ශක්තිය මොකද වෙලා තියෙන්නේ? වැඩි. ඒයි. ඒවා ශක්තිමත් වෙන්න උවමනා කරන සංඝටක උන් අර ගමේනේ හැදෙන්නේ. තැන් වල ගිහින් ඒ වගේ කකා බිබී ඉන්නවා. දැන් ෆාම් එකේ කුකුල්ලු ගමේද හැදෙන්නේ? දැන් උන් ෆාම් එකේ හැදෙන්නේ. ඒතර උන් අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන. තේරුණාද? හැබැයි අපි එච්චර අර ගමේ තරම් පෝෂක ප්‍රමාණයක් මුන්ට දෙන්න ගියොත් අපිට වැය වෙන මුදල මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා ඔය මහා ලාභදායක කෑම දදා තමයි මුන් හදන්නේ. පැහැදිලිද? එතකොට මුන් ක්ෂණික වනිත් එක හැදෙනවා නිකන් ළඟ පිපෙන පොරවල් ඔය. මේ ඉන්නවා මේ ඊළඟ දවසේ දකිද්දි මෙන්න කුකුලෙක්. හරි? ආයෙ තව මාසෙකින් දෙකකින් ආපුවම මෙන්න මෙරිලා. වේගයත් මොකද වෙන්නේ? වැඩි. සංඝටක හදන්න යන කාලය අඩුයි. ඒ නිසා ශක්තියෙන් අඩුයි. හැබැයි මස තියෙනවා. තේරුණාද? එතකොට අපි උන්ට දෙන ශක්තිය අඩුයි. මොකක් වැඩි වෙන්න ඕනද? හයියෙන්. ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නත් ඕන. දෙන ප්‍රමාණය අඩුයි ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න ඕන. ඒකට කක්ක දාන්න එපා කියන්න බෑනේ.
හරිද? ඒතර මේවා මැනලා මෙටබොලිසම් රේට් එක එහෙම මැනලා අඩු වියදමින් උන්ගේ ඇඟේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න අපි දෙන්න පුළුවන් කෑම જાතිය තීරණය කළ හැකියි. තේරුණාද? ඒක අපි කරන්නත් ඕන මොන වියදමෙන්ද? අඩු වියදමින් අර ප්‍රොඩක්ටිවිටි එක එන්න පුළුවන් විදිහට දෙන්නත් ඕන. ඔය ෆාම් කෙරුවාවේ තමයි ඕක වැඩිපුර තියෙන්නේ. පැහැදිලිද? දැන් ඔය මේ පුන්නක් කොහෙම දිදී ගොඩක් ඔය හරක් එහෙම ගොඩක් හදන්නේ නැහැ ඉතින් ඇත්තටම. ඒ හදන්නේ ගෙවල් වල. හරිද? නමුත් දැන් ෆාම් එකක පුන්නක් උද දෙන්නේ නෑ හම්බුනොත් ඒක නිකන් ආතල් එකට දීලා දායි. නමුත් කරන්නේ තනකොළ. ඒතකොට තනකොළ වර්ග තියෙනවා වෙනම. ඒතකොට මේ තනකොළ වර්ග අණුව එයාගේ ඇඟට එන ශක්තිය මොකද වෙන්නේ? අඩු වැඩි වෙනවා, වෙනස් වෙනවා. වැඩි ශක්තියක් හම්බෙන තනකොළ වර්ග වෙනම තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි මේක. ඒක මතක තියාගන්න. ඉතින් ඔක තමයි කතාවේ වැඩියෙන් කියන්න දෙයක් නැහැ. ඔයාලා මේක නිකමට හරි ගියොත් එහෙම වෙටනරි මෙඩිසින් වගේ ගියොත් එහෙම නැත්නම් ඇනිමල් සයන්ස් වගේ ගියොත් මේවා සෑහෙන්න ඕන වෙනවා. හරි? ඒක අල්ට ෂේප් කරගන්න.